දැන් ගමගේ මහත්මිය සමහර අයව රටින් පිටුහල් කරන්න බැරි බාධාවන් තියෙන අවස්ථාවලුත් තියෙනව නේද? කියන්නේ කෙනෙක්ව පිටුහල් කරන්න බැරි අවස්ථා. ඔව් නිමේෂ් එහෙම විශේෂ තත්ත්ව යටතේ කීප කොටසක් ඉන්නවා. උදාහරණයක් විදිහට කිව්වොත් බාලවයස්කාර දරුවෝ. ඒගොල්ලන්ව රටින් පිටුහල් කරන්න තීන්දුව දුන්නත් ඒගොල්ලන්ව රටින් පිටුහල් කරන්න බෑ. ඒ වගේම ගර්භණී කාන්තාවන් සහ කුඩා දරුවන් ඒගොල්ලන්වත් පිටුවහල් කරන්න බෑ. ඒ වගේම මේක හරිම වැදගත්. කවුරු හරි කෙනෙක් රිෆියුජි ඇප්ලයි කරනවා නම් හෝ රිෆියුජි ඇප්ලයි කරා කියලා කියනවා නම් ඒ අදාළ ලියකියවිල්ල තියෙනවා නම් කිසිම වෙලාවක යව රටින් පිටුවහල් කරන්න බෑ. ඒ වගේම බරපතල සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා නම් ඒගොල්ලන්වත් රටින් පිටුවහල් කරන්න බෑ. හැබැයි මේවා නිකන් කටින් කියන්නේ නැතුව ගර්භණී තත්ත්වය හැර අනික් අවස්ථාවලදී තමන්ගේ අනන්‍යතාවය ඉදිරිපත් කරන ලියකියවිල්ලක් ළඟ තබා ගන්න. ඒක තමයි පළවෙනිම දේ. Punto Immigrati. අපේ භාෂාවෙන් අපේ තැනක්.